2025 ඔක්තෝබර් 19 වෙනිදා උදේ 9:30ට අපි කවුරුත් හිතුවේ නැති විදිහට ලෝකෙ ලොකුම මියුසියම් එක මංකොල්ල කනවා. මියුසියම් එක පැත්තෙන් බඩු අදින්න භාවිතා කරන චයි පිකර් එකක් යූස් කරලා මියුසියම් එකේ ජනේලයක් හිල් කරගෙන තමයි හොරු මියුසියම් එකට ඇතුල් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ ටාගට් එක උනේ ඇපලන් ගැලරි එක. ප්‍රංශ ඉතිහාසයේ රජ කරපු රජ පවුල් වලටම වෙන් වෙච්ච කොටසකට. ඕකේ අපි මේ ඉන්නේ අපලෝ ගැලරි එකේ. මේ ගැලරි එකේ තියෙන තනිකරම රොයල් ජුවලරිස් රොයල් ෆැමිලි එකට අදාළ දේවල්. මංකොල්ලකරුවන් කිසිම චකිතයක් නැතුව මියුසියම් එකේ සිකියුරිටි එක ඉස්සරහා ආභරණ ආවරණය කරලා තියෙන වීදුරු බොක්ස් හිල් කරලා වටිනා කියන ආභරණ 8ක් මංකොල්ල කන හැටි තමයි මේගොල්ලන්ට පේන්නේ. මේ අතර එව්ජෙනී රැජිනගේ ඔටුනු, මැරි ලුයිස් රැජිනගේ ආභරණ, මැරි ඇමලි රැජිනගේ ආභරණ. මේ අතර ලංකාවට ආවේනික වෙච්ච මැණික් වලින් නිර්මාණය කරපු මැණික් මාලයකුත් තිබුණා. මංකොල්ලකරුවන් මියුසියම් එකෙන් එළියට බහිද්දිම එව්ජෙනී රැජිනගේ මෙන්න මේ ඔටුන්න ඔවුන්ගේ අතින් වැටිලා අතහැරලා දාලා ගිහින් තියෙනවා. විනාඩි 7ක් ඇතුළත තුල මේ හැමදේම කරගෙන මංකොල්ලකරුවන් ස්කූටර්ස් දෙකකින් ප්‍රංශයේ A6 හයිවේ එකෙන් පලා ගොස් තියෙනවා. අවුරුද්දට ලෝකෙ වටෙන්ම විසිටර්ස්ලා මිලියන 9ක් ඇදගන්න ලෝකෙ ලොකුම මියුසියම් එකට මෙච්චර ලේසියෙන් මංකොල්ල කන්නේ කොහොමද? මේ සිකියුරිටි ෆෝල්ට් එකට කවුද වග කියන්න ඕන? Unfortunately ලෝවර් මියුසියම් එක මුණ දෙන පළවෙනි කොල්ල කෑම මේක නෙමෙයි. කාටද මතක මේ කෞතුකාගාරයේ මුණ ඉතිහාසයේ ෆේමස්ම මංකොල්ලය ගැන?